හලෝ යාළුවනේ, ලස්සන දවසක් වගේම කාර්යබහුල දවසක ආරම්භයක්. ඉතින් සිංහල හින්දු අලුත් අවුරුද්දත් උදාවෙන්න තව දවස් කිහිපයයි තියෙන්නේ. ඉතින් මේ වෙනකොට හැම ගෙදරකම වැඩවලින් නම් අඩුවක් නැහැ. ගෙවල් දොරවල් අස්පස් කරනවා, අලුත් කෑම බීම හදනවා, අවුරුද්දට හැමෝම ලැස්ති වෙනවා. ඉතින් අපේ ගමේ සුන්දරත්වයේ විඳින ගමන්ම අපේ ගෙදර වැඩ කටයුතු කරන්න මම පටන් ගත්තා. ඉතින් බලමුකෝ අපේ ගෙදර මුලින්ම වැඩ පටන් ගත්තේ කොහොමද කියලා. ඉස්සල්ලාම දොර රෙදි ටික හොදගන්න තමයි යන්නේ. දොර රෙදි ජනෙල් රෙදි. ඉතින් ඉස්සල්ලාම අපි මේවා හිමිට ගලව ගත්තා. ඉතින් මේවා සාමාන්‍ය අවුරුද්දකට සැරයක් විතර තමයි අපි හේදින්නේ. ඉතින් මේවා ගලවගෙන හොදද්දි අත්වලින් හොදද්දි සැලකිය යුතු වෙහෙසක් දරන්න ඕන නිසා මේවා ගලවගෙන වොෂින් මැෂින් එකට දාගන්න තමයි යන්නේ. ඉතින් මේ විදිහට ගලව ගත්තා මේ ජනෙල් රෙදි ටිකයි දොර රෙදි ටිකයි. ඊට පස්සේ මේ දොර රෙදි වලත් හොදද්දි මේවයි මේ තියෙන රින්ග්ස් වලින් මේ විදිහට මොන හරි පටියක් ගැට ගහගන්න චුට්ටක් ශක්තිමත් එකක්. එතකොට මේවා වොෂින් මැෂින් දාද්දි හොදන්න පුළුවන්. එතකොට මේවට වෙන මේ රින්ග්ස් වලට වෙන ඩැමේජ් එකත් අඩු වෙනවා. ඒ වගේම තමයි මේවා ගැලවෙන්නේ නැහැ. ඉතින් මේ පෙන්වන විදිහට යටිනුත් ගැට ගහගන්න. පස්සේ ඉතින් වොෂින් මැෂින් එකට ඩිටර්ජන්ට් කුඩු ටිකක් දාලා හේදෙන්න දැම්මා. හොදලා වේලා ගත්තා. ඉතින් මේ කරන්ට යන්නේ ඕපන් වෙරන්ඩා එක ලස්සන කරගන්න තමයි. ඉස්සල්ලාම ඉතින් මකුළු දැල් අනම්මනම් කඩාගත්තා. මං හිතුවා අපේ වෙරන්ඩා එක වෙනස් කරන්න ඕනි කියලා. පරණ පුටු වගේක් තමයි දාලා තිබ්බ ඉස්සරහට. ඉතින් ඒ ටික අයින් කළා ලස්සන්ට මල් ටිකක් තියලා පොඩ්ඩක් වෙනස් කරගන්න තමයි යන්නේ. හොඳට මකුළු දැල් කඩලා හොඳට සුද්ධ පවිත්‍ර කරගත්තා. ඔයාලත් වෙරන්ඩා එකක් මේන්ටේන් කරද්දී සතියට දෙපාරක්වත් ෆ්ලෝ එක හෝදනවා නම් තමා හොඳ. සතියට දෙපාරක් බැන එක පාරක් හරි හොදන්න. මොකද පිරිසිදුව තිත්තමා ලස්සනට පේන්නේ. ඉතින් මං මේ විදිහට වෙරන්ඩා එකේ බිම හොදගත්තා. හොඳට සබන් කුඩු ටිකක් දාලා මඩ පැල්ලම් අනම්මනම් තියෙනවා හොඳට මෙහෙම සුද්ධ කරගන්න. ඒ වගේම තමා වෙරන්ඩා එකේ තියෙන පෝච්චිත් වලත් මඩ දූවිලි තියෙනවා. ඒවත් අනිවාර්යෙන් හොදගන්න. එතකොට තමා ලස්සන ෂයිනි ලුක් එකක් එන්නේ. ඉතින් මේ විදිහට හොඳට හොදගන්න මේ පෝච්චි වල වටේම. ඉතින් ඒ විදිහට හොදගත්ත පෝච්චි ටික තමයි මේ තියෙන්නේ. ඉතින් ඇන්තෝරියම් පෝච්චි ටික තමයි හොදගත්තේ. හරිම ලස්සනයි. පෝච්චි ටික දිලිසෙනවා. ඉතින් මේ ටික පිළිවෙලකට තියාගන්න ඕනි. ඉතින් පිළ හොදන ගමම තමයි ඒවත් පටන් ගත්තේ. ඉතින් හොදගත්ත පෝච්චි ටික මේ විදිහට අපි ලස්සනට තියාගමු. කලින් මෙතන තිබ්බ පුටු ටික මම අයින් කරා. හොදගත්ත පෝච්චි ටිකක් තියාගත්තා. මේ විදිහට ලස්සන පිනුමක් තියෙනවා දැන්. ඉතින් මෙතන තිබ්බේ පුටු වගේ ඒ සේරම අයින් කරගෙන තව පෝච්චි ටිකක් මෙතන තියන්න තමයි හිතාන් ඉන්නේ.
ඉතින් මේ තියෙනෙත් මං හදපු නිර්මාණයක්. ඉතින් මේකත් එන තැන මෙහෙම ලස්සනට එල්ලා ගත්තා. මේකත් හරිම ලස්සනයි. මේකත් මේ වත්තලන නිකන් වල් වලින් තමයි හදලා තියෙන්නේ. ගලවලා දාන වල් පැල මේ වල් ගස් වලින් රවුමක් වගේ හදාගෙන හදපු නිර්මාණයක්. මේ වගේ එකක් ගේ ඉස්සරහ ඉල්ලුවා. ඉතින් බිත්තියට මේ වගේ පෝච්චි ටිකක් සෙට් කරගෙන මේවටත් මේ වගේ ලස්සන ඉන්ඩෝ ප්ලාන්ට් වගේක් දැම්මා. ඒවත් හරිම ලස්සනයි. මේ පෝච්චියත් හරිම ලස්සනයි. බිත්තියට මාර විදිහට මැච් වුණා. ඉතින් මගේ මල් බයිසිකලෙත් ඉස්සරහට මේ විදිහට තිබ්බා. මේ විදිහට තමයි ඉතින් නිමාව පේන්නේ. හරිම ලස්සනයි. ඉතින් දවස මුළුල්ලේම මහන්සි වෙලා නමුත් මේ වගේ ලස්සන නිමාවක් දකිනකොට ඇත්තටම ඒ දවස මහන්සි වුණත් අපේ හිතට හැඟෙන්නේ පුදුමාකාර සතුටක්. මොකද අපි කරපු වැඩේ ලස්සන දකිද්දි අපේ මනස ගොඩාක් ප්‍රබෝධමත් වෙනවා. ඉතින් මහන්සියක් ඇත්තටම දැනෙන්නේ නැහැ මේ වගේ දෙයක් කරද්දි. සතුටක් තමා දැනෙන්නේ. ඉතින් මේ වගේ තමා අවසාන නිමාව. හරිම ලස්සනයි. උදේට ඉතින් වැඩ කර කර ඉද්දි අම්මා සුප් එකකුත් හදලා කතා කරා. ඉතින් ඒකත් බීලා ඉතුරු වැඩ ටික කරා. ඉතින් මං මගේ කාමරේ තියන්න මේ වගේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් හදාගත්තා. මේ වගේ සුදු ගල් ටිකක් මේ වගේ කෝප් එකකට දාලා, පරණ කෝප් එකකට දාලා මේ වගේ ලස්සන ගහක් හදාගත්තා. වතුර ටිකක් දාලා මේක මේසයක් උඩ අපි පහනක් ළඟ වුණත් තියන්න පුළුවන්. මේ වගේ තැනක තිබ්බා. ඒකත් හරිම ලස්සනයි. ඉතින් මේ වගේ පුංචි පුංචි නිර්මාණ ගොඩාක් කරාද දවසේ. ඊට පස්සේ ඉතින් මිදුලට බැස්සා. මිදුලෙත් පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න හිතාගෙන ඉතින් මිදුලේ අනිත් වැඩ ටික කරන්න තමයි දැන් යන්නේ. මිදුලට අලුත් යාළුවෝ ටිකක් එකතු වුණා. ඉතින් මේ වගේ ලස්සන බිම්මල් සෙට් එකක් හම්බුණා. ඒ වගේම තව චූටි කුරුල්ලු ජෝඩුවක් හම්බුණා. මේ වගේ චූටි කුරුල්ලෙකුත් හම්බුණා. මේ වගේ එල්ලන ලස්සන කුරුළු ජෝඩුවකුත් හම්බුණා. ඉතින් මෙයාලා අලුත් අවුරුද්දට ගාඩන් එක ලස්සන කරන්න තමා ගෙනාවේ. ඉතින් මේ වගේ තැනක එල්ලන්න තමා හිතාගෙන ඉන්නේ. මෙතන මං එල්ලා ගත්තා මේ කුරුළු ජෝඩුව. මෙතන තමා ඇත්තටම ගැලපුණේ. හරිම ලස්සනයි. මම ඉදිරි සෙට් කරගත්තා එතනට. ඉතින් මගේ කහකුරුල්ලා බිම වැටිලා වැස්සට මේ බිම වැටිලා මේ විදිහට කැඩිලා තිබ්බා. ඉතින් එයා අයින් කරන්න දුක හින්දා එයාත් ඔහම තිබ්බා. එයා හදන්නත් පුළුවන්. වෙලාවක් හම්බුනහම එයාවත් හදනවා. ඉතින් වැඩ කර කර ඉද්දී අපේ කිටිත් එනවා හොරතල් වෙන්න. ඉතින් එයාත් මං වැඩ කරනකොට මට උදව්වට ඉතින් හැමදාම එනවා. එයාත් ඉතින් ඇවිල්ලා ගස් දිහා චුට්ටක් බලනවා. හරිම හොරතල්ලයා. දැන් ඔය ඉතින් ළඟට ඇවිල්ලා හොරතල් වෙවි ඉන්නවා. සත්තු අනම්මනම් ඉන්නවද කියලා ඉතින් ආයිබ කරලා බලනවා. යාළුවනේ ඔයාලා දන්නවද මේ අවුරුද්දට හදන මේ දේ මොකක්ද කියලා? ඉතින් ඒ අතර අම්මා අවුරුද්දට ලැහැත් වෙනවා. කැවුම් හදන්න තමයි යන්නේ. ඉතින් ඔය විදිහට අවුරුද්ද දවස ආවා. අපි මේ විදිහට ඉතින් චාරිත්‍ර ඔක්කොම ලස්සනට කරා. ඉතින් කිරිතුර වැව්වා අපි මේ විදිහට. ඉතින් කිරිතිරෙනවා ලස්සන. මේ විදිහට පුංචි කැම මේසෙකුත් අපි ලෑස්ති කරා.
සතුටින් ගෙවුණු ලස්සන දවසක් එදා. ඉතින් ඇත්තටම සතුටු මැද අපි එදා ගත කරා. මේ විදිහට ඉතින් රෑට පොඩ්ඩක් එළියට ගිහිල්ලා හස්කූරු පත්තු කරලා රතිඤ්ඤා දාලා නිලාකුරුත් පත්තු කරා. ඉතින් ওই විදිහට තමයි අවුරුදු දවස ගෙවිලා ගියේ. ඉතින් හැමෝම සතුටින් සතුටු සිනහා මැදින් සිංහල හින්දු අලුත් අවුරුද්ද මේ විදිහට සැමරුවා.